හරි. කෑ ගහන්න එපා රෙකෝඩ් වෙනවා. හරි. 1 සිට 20 දක්වා සියලුම ප්‍රශ්න වල පිළිතුරු සපයන්න තියෙන්නේ. පහ සඳහන් ඒවා අතරින් පරිගණකයේ මූලික කාර්යයක් නොවන්නේ මොකක්ද කියලා අහන්න. තොරතුරු හරි මේකේ අහන්නේ පහත සඳහන් ඒවා අතරින් පරිගණකයේ මූලික කාර්යයක් නොවන එක. මූලික කාර්යයන් තුනයි තියෙන්නේ. මොකද්ද? ආදානය, සැකසීම, ප්‍රදානය. හරි. එතකොට එන්නේ නැත්තේ මොකද්ද? තොරතුරු. එහෙනම් එකට උත්තරේ 2. එකට උත්තරේ 2. 2. පහත දී ඇති උපාංග වලින් ආදාන උපක්‍රමයක් සඳහා අයත් වන්නේ. ආදාන කියන්නේ පරිගණකයේ දත්ත ඇතුළත් කරන්න පාවිච්චි කරන උපකරණ. මූස් එකේ නේද? මවුස් එක තමයි පාවිච්චි කරන්නේ පරිගණකයේ දත්ත ආදානය කරන්න. මුද්‍රණ යන්ත්‍රය ගත්තොත් ප්‍රධාන උපකරණය. පෑන්දාවකේ ගත්තොත් ආචායන උපකරණය. රවුටරේ ගත්තොත් sannivedana උපකරණය. එහෙම දෙකට ඉන්නේ උත්තර අංක 1. 3 කියනවා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ආරක්ෂාකාරීව බැහැර කිරීමේ පිළිගත් ක්‍රමය වන 3R ක්‍රමයේ අයත් නොවන්නේ මින් කුමක්ද? 3R ක්‍රමයේ ස්ටෙප් එකක් නැත්තේ මොකක්ද කියලා. ඔව් රීමේක් එක තමයි එන්නේ නැත්තේ. මොකද රීයුස් උත් හරි නේද? එතනින් ගත්තාම රෙඩියුස් හරි ඊළඟට රීසයිකල් උත් හරි. එහෙනම් එන්නේ නැත්තේ රීමේක් විතරයි. එහෙනම් තුනට උත්තරේ 3. 4 කියනවා මෙහෙයුම් පත්‍ය සඳහා උදාහරණයක් නොවන්නේ මොකද්ද කියලා. මොකද්ද? Windows හරි. Windows කියන්නේ මෙහෙයුම් පද්ධතියක්. Linux කියන්නේ මෙහෙයුම් පද්ධතියක්. Mac OS කියන්නේ මෙහෙයුම් පද්ධතියක්. හැබැයි Google කියන්නේ සෙවුම් යන්ත්‍රයක්. එහෙනම් නොවන එකයි අහන්නේ. නොවන්නේ Google නිසා උත්තරේ Google බවට පත් වෙනවා. උත්තරේ Google බවට පත් වෙනවා. ඔයාලා හොයන්න දේවල් හොයන්න තමයි Google එක පාවිච්චි කරන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ පහේ නේද? පහේ මෙම කවුළු මෙම මෙවල මගින් වැඩ කවුලුවක් සිදුවන කාර්යය මොකක්ද කියලා අහන්නේ. හරි. ඔතන දැන් ඔය රෝමිලක්කන් 3 වගේ කපලා ලියා ගන්න වැඩතරණක් වසා දැමීම කියලා. කවුලුවක් උපරිම කිරීම නෙමේ කවුලුවක් වසා දැමීම කියලා ගන්න. කවුලුව කියන වචනේ තියලා උපරිම කිරීම වචනේ කපලා තුන්වෙනි එක රෝමිලක්කන් 3ට දාන්න කවුලුව වසා දැමීම කියලා. කවුලුව වසා දැමීම කියලා හදා ගන්න. ඔය කවුලුව උපරිම කිරීම කියලා තුනක් තියෙනවනේ. ඔය කැමති තුනේ එකක් කපන්න. එකක් කපලා කවුලුව කියන වචනේ තියන්න. තියලා කවුලුව වසා දැමීම කියලා දාන්න. දාලා ඒක උත්තරේ බවටපත් කරගන්න. ඒක තමයි උත්තරේ. පේපරේ එතන උත්තරයක් නෑ ඒකයි. එහෙනම් කතරෙන් කරන්නේ මොකද්ද? කතරෙන් කරන වැඩසටහනක් වසා දැමීමක්. වැඩසටහනක් වසා දැමීමක්. හය කියනවා ගබඩා කරන ලද ගොනුවක් වෙනත් නමක් යොදා නැවත ගබඩා කිරීමට ලබා දිය යුතු විධානය කුමක්ද කියලා අහනවා. සේව් ඇස් වලින් තමයි මේක කරන්නේ. සේව් ඇස් වලින් තමයි මේක කරන්නේ. ඕපන් වලින් මොනවද කරන්නේ? ගබඩා කරපු ලේඛනයක් විවෘත කරනවා. එඩිට් වලින් නම් එහෙම එකක් නෑ අපේ ඔප්ෂන් එකක්. නැත්නම් සේව් කරන්නේ සේව් ඇස් එක උඩටම ආයෙ සේව් කරගෙන යනවා දිගටම. සේව් ඇස් කියන අලුතින්ම තැනකට නම දීලා අපිට සේව් කරන්න පුළුවන් අලුතින් තැනකට හරි අලුතින්ම නමකින්. ඊළඟට අහනවා පහත ඒ වාගෙන් චිත්‍රක මුදුගාංග සඳහා උදාහරණයක් නොවන්නේ මොකක්ද කියලා අහනවා. MS Word නේද? මොකද ස්මාර්ට් draw හරි. චිත්‍ර අඳින්න ගන්නවා. වචනේ තියෙනවා draw කියලා. ඉලස්ට්‍රේටර් උත් හරි. ඉලස්ට්‍රේටර් එකෙන් තමයි ඔයාලගේ ටියුට් වල ඔය පිට කවරේ හදලා තියෙන්නේ. MS Paint කියන්නේ ඔයාලා චිත්‍ර අඳින්න පාවිච්චි කරන ප්‍රධාන මුදුකාංගයක්. එහෙනම් එන්නේ නැත්තේ MS Word එක විතරයි. ඒ නිසා හතර උත්තරේ 2 බවට පත් වෙනවා. ඊළඟට කියනවා මෙම ගැලීම් සටහනේ මේ සංකේතයෙන් මගින් මොකද්ද පෙන්වන්නේ කියලා. මේක ඇවිල්ලා ක්‍රියාවලිය එකක්. මේක ඇවිල්ලා ක්‍රියාවලිය එකක්. මේක මම අනිත් ටික ඔයාලට දෙන්නම්. අනිත් ටික මම ඔයාලට දෙන්නම්. මාත් එකම මෙන්න මේ පැත්තේ ලියා ගන්න. මෙන්න මෙහෙම සංකේතයක් තියෙනවා ඕකේ. ඕක පාවිච්චි කරන්නේ ආරම්භයට සහ අවසානයට. ආරම්භයට සහ අවසානයට. යටි ලියා ගන්න. මේ හැරේ ලියා ගන්න. ආරම්භයට සහ ඇල ඉරක් අවසානයට. ආරම්භයක් යොදන්නයි අවසානයක් යොදන්නයි තමයි පාවිච්චි කරන්නේ. ආරම්භයේ ඇල ඉරක් අවසානයේ. ආරම්භයේ ඇල ඉරක් අවසානයේ. ඔව් උත්තරේ ක්‍රියාවලිය. ඊළඟට තියෙනවා සංකේතයක් මෙන්න මෙහෙම ඇලවෙච්ච එකක්. සමාන්තර ආශ්‍රයක් වගේ එකක්. මෙන්න මේ වගේ එකක්. මේ තියෙන්නේ.
මෙන්න මේ හැඩයට එකක් තියෙනවා. මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම හැඩයට තියෙන එකක් තියෙනවා. මේක පාවිච්චි කරන්නේ ආදානයක් සහ ප්‍රදානයකට පමණයි. මේක ඇතුළේ ලියන්නේ ආදානයක් සහ ප්‍රදානයක් පමණයි. එහෙනම් ආදාන ඇලයිරක් ප්‍රදාන. ඔය සංකේතය පාවිච්චි කරන්නේ ඕකට. ආදාන ඇලයිරක් ප්‍රදාන. ආදාන ඇලයිරක් ප්‍රදාන. ඊළඟ එක දැන් කොහොමද පේපරේ තියෙනවා. ඒක තමයි මෙන්න මේක. සුදු ගුණාශ්‍රය. මේක පාවිච්චි කරන ක්‍රියාවලියක් දක්වන්න. මේක පාවිච්චි කරන ක්‍රියාවලියක් දක්වන්න. මේක පාවිච්චි කරන ක්‍රියාවලියක් දක්වන්න. ඊළඟට මෙන්න මෙතන මේ වගේ සංකේතයක් තියෙනවා. නිකන් අලුව කැටයක් වගේ. මෙන්න මේ වගේ සංකේතයක් වලට හම්බ අලුව කැටේ වගේ එකක්. මේක තීරක අවස්ථාවක්. තීරණයක් ගත්තම පාවිච්චි කරන්න. උදාහරණයක් ලකුණු 35 හෝ 35ට වැඩිද වගේ අදහසක් එන්නේ. මේක අපි කියන තීරක අවස්ථාවක් කියන්නේ. තීරක අවස්ථාවක්. තීරක අවස්ථාවක්. ලකුණු 35 හෝ 35ට වැඩිද? yes නම් pass නැත්නම් fail. නැත්නම් fail. අන්න ඒ වගේ තීරණයක් ගද්දි මේක පාවිච්චි කරනවා. තීරක අවස්ථාව. තීරක අවස්ථාව. හරි මකනවා. හරි. දැන් 9ට යන් 9 කියනවා මේ අතරින් දෘඩාංග සඳහා උදාහරණයක් වන්නේ කුමක්ද? දෘඩාංග කියන්නේ පරිගණකයක භෞතික කොටසක්. අතින් ස්පර්ශ කරන්න පුළුවන්. එහෙම එකකට අපි කියන්නේ දෘඩාංගයක් කියලා. එහෙම එකක් මේකේ මොකද්ද කියලා අහනවා. බලන්න සංදර්ශකය අතින් අල්ලන්න පුළුවන්. එන එක දෘඩාංගයක්. මෙහෙයුම් පාත්‍ය අතින් අල්ලන්න බෑ. එහෙනම් ඒක මෘදුකාංගයක්. අන්තර්ජාලය අතින් අල්ලන්න බෑ. හරිද? දත්ත සහතොරතුරු අතින් අල්ලන්න බෑ. එහෙනම් අතින් අල්ලන්න පුළුවන් එකක් වෙන්න බෑ දෘඩාංගයක් වෙන්න නේද? එහෙනම් උත්තරේ සංදර්ශකය. එහෙනම් උත්තරේ සංදර්ශකය. 10 පහත උපක්‍රම අතරින් ආචාර උපක්‍රමයක් නොවන්නේ. ආචාර උපක්‍රම කියන්නේ මොනවද? පරිගණකයේ තුල දාත තැන්පත් කරන්න පාවිච්චි කරන උපකරණ විතරයි. හරි? එහෙනම් බලමු මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ. නොවන එක නේද අහන්නේ? නොවන එක අහන්නේ. එහෙනම් උත්තරයක් තියෙනව නේද? රැම් එක. රැම් එක. එකොළහ මුරපදයක අවම වශයෙන් ඇතුළත් කළ යුතු අනුලක්ෂණ ප්‍රමාණය කීයද කියලා අහනවා. කීයද? 8යි 8යි 8ක් හෝ 8ට වැඩි වෙන්න ඕනේ. එහෙනම් උත්තරේ 8යි. 11ට උත්තරේ 8. 3. 11ට උත්තරේ රෝම ඉලක්කම් 3. හදිසි විදුලි බිඳ වැටීමකින් නැෂ්‍ය නොවන මතකය මොකක්ද කියලා අහනවා. හදිසි විදුලි බිඳ වැටීමකදී නැෂ්‍ය නොවන මතකය මොකක්ද කියලා අහනවා. නැෂ්‍ය නොවන. පොඩ්ඩක් ඉතින් නැෂ්‍ය කියන වචනේ දන්නවද ඔයාලා? ඔතන වැරදි. නයන්න තාර්ජ ශයන්න යංශේ එන්න ඕන උග. නයන්නයි තාර්ජ ශයන්නයි යංශේ. නැෂ්‍ය. නැෂ්‍ය කියන්නේ මැකී යන සුළු කියලා. ඒකේ අදහස මැකී යනවා කියලා. දැන් මේකේ අහන්නේ එහෙම එකක් නොවන එකක්. පොඩි ප්‍රශ්නයක් තියෙනවා මෙතනනේ. ඇයි CPU එක? CPU එක දේවල් මැකී යනවා ඕනන්නේ. රෙජිස්ටරේ තියෙනවනේ මැකෙනවා. මැකී යන්නේ නැති ඒවා දෙකක් තියෙනවා. ROM එකේ මැකිලා යන්නෙත් නැහැ. ROM එකේ මැකෙන්නෙත් නැහැ. CD එකේ මැකෙන්නෙත් නැහැ. හරි RAM එකේ මැකෙනවා. හරිද? CPU එකේත් මැකෙනවා. රෙජිස්ටරේ තියෙන CPU එකේනේ. එතකොට රෙජිස්ටර් මතකය. ඒක තියෙන මේ දෙක වැරදි. හැබැයි උත්තර දෙකක් හරි. එකක් හරි හතරක් හරි. මේ දෙකම ආйти වෙන්නේ මොකද්ද? නැෂ්‍ය නොවන ගණයට ROM කියන්නේ read only memory කියන්නේ. පදන මාත්‍ර මතකය. හරි 13 පරිශීලකයා සහ පරිගණක දුරාංග අතර සම්බන්ධයක් ඇති කරන්නේ මින් කුමකින්ද කියලා අහනවා. මොකෙන්ද? මෘදුකාංග වලින් කරනවාද පරිශීලකයා? ඔයාව කම්පියුටර් ඇදමත තබා ගන්න කරන්නේ නෑ. දුරාංග වලින් කරන්නේත් නෑ. කරන්නේ මෙහෙයුම් පද්ධති වලින්. කරන්නේ මෙහෙයුම් පද්ධති වලින්.
14 කියනවා පරිශීලක අවස්ථා ඉටු කර දෙන පහ සඳහා මුදුකාංග අතරින් හරි යෙදෝ මුදුකාංගයක් සඳහා උදාහරණයක් වන්නේ. යෙදුම් මුදුකාංගයක්. ඒ කියන්නේ ඔයා ගුමනාට ඔයා දාගන්න software එකක්. Windows නෑ. Windows මෙහෙයුම් පද්ධතියක්. හරිද? මෙහෙයුම් පද්ධතිය කියලා ඩිරෙක්ටරි එකක් එන්නෙත් නෑ. දුරාංග එන්නෙත් නෑ. උත්තරේ එන්නේ MS Word. MS Word කියන්නේ අපේ උමනාවට ප්‍රශ්න පත්‍ර හදන්න අපේ උමනාවට ලියකියවිලි කාර්යයන් කරගන්න දාපු software එකක්. ඒ නිසා උත්තරේ 2 බවට පත් වෙනවා. 14ට උත්තරේ 2. 14ට උත්තරේ 2. 15 පරිගණකයේ මොලේ ලෙස ක්‍රියා කරන CPU එහි දිගු නාමය මොකක්ද කියලා අහනවා. ඔන්න හරි. උත්තරේ එන්නේ 2. Central Processing Unit. හරි අනිත් ඒවා වැරදි. මොකද Central Protocol Unit වෙන්නෙත් නෑ. Control Processing Unit වෙන්නෙත් නෑ. Control Protocol Unit වෙන්නෙත් නෑ. එහෙනම් උත්තරේ 2. 15ට උත්තරේ 2. හරි. 16 ආදාන සහ ප්‍රදාන යන කාර්යයන් දෙකම සිදු කරගත හැකි උපාංගයේ මේ අතරින් කුමක්ද? ස්පර්ශකයේ මොකද මුද්‍රකයෙන් කර මොකද මූසිකයෙන් කරන්නේ ආදානයක් පමණයි. යතුරු බෝරුවෙන් කරන්නේ ආදානයක් පමණයි. ප්‍රදානයෙන් කර මේ මුද්‍රණ යන්ත්‍රය කියන්නේ ප්‍රදාන උපකරණයක් පමණයි. එහෙනම් ටච් ස්ක්‍රීන් එක ඔයාලගේ ෆෝන් එකේ තියෙන ටච් කරපු ගාම ෆෝන් එකේ ස්ක්‍රීන් එක ඔන් වෙනවා. එහෙනම් ඉන්පුට් එකයි අවුට්පුට් එකයි දෙකම තියෙනවා ටච් ස්ක්‍රීන් එක මත. එහෙනම් උත්තරේ 4. 16 උත්තරේ 4. 16 උත්තරේ 4. 17 පරිගණකයේ භාවිතා වන යතුරු අතරින් වචන අතර ඉඩක් ලැබීමට භාවිතා වන යතුරු මොකද්ද කියලා අහනවා. බෑක් ස්පේස් එකෙන් කරන්නේ නැහැ. ස්පේස් බාර් එකෙන් තමයි මේක කරන්නේ. බෑක් ස්පේස් එකෙන් මේක කරන්නේ නැහැ. මේක කරන්නේ ස්පේස් බාර් එකෙන්. බෑක් ස්පේස් එකෙන් මොකද්ද කරන්නේ? වචන මැකීම. වැරදුනහම වචන මැකීම. එන්ටර් යතුරෙන් කරන්නේ මොනවද? ලියා ගන්න උතනම. එන්ටර් යතුරෙන් කරන්නේ පේලියක් ඊළඟ පේලිය වෙත රැගෙන යෑම. එන්ටර් යතුරට ලියා ගන්න පේලියක් ඊළඟ පේලිය වෙත රැගෙන යෑම. ස්පේස් බාර් එකෙන් පේලිය අතර පරතරයක් හදනවා. මේ වචන අතර පරතරයක් හදනවා. බෑක් ස්පේස් එකෙන් කරන්නේ මොකද්ද? වැරදුණු දේවල් මකනවා. යටින් ලියා ගන්න. බෑක් ස්පේස් එකෙන් කරන්නේ වැරදුණු විට මකා දැමීම. shift key එකෙන් කරන්නේ මොකද්ද? වෙනස් කිරීමක්, මාරු කිරීමක්. simple නම් capital, capital නම් simple බවට හැරවීම. simple නම් capital, capital නම් simple බවට හුවමාරු කිරීමක් shift key එකෙන් වෙනවා. හරි. එහෙනම් උත්තරේ වඩපත් වෙන්නේ 2. 14 උත්තරේ 2. 18 වදන් සැකසුම් භාවිතා කර සාදා ඇති කමල්.docx යන වචනේ ගොනුවේ නාමය මොකක්ද කියලා අහනවා. කමල් තමයි ගොනුවේ නාමය. ගොනුවේ දිගුව අහලා තිබ්බනම් .docx තමයි උත්තරේ දිගුව අහලා තිබ්බනම්. අහලා තියෙන මේ මොකද්ද නාමයේ විතරක් නිසා උත්තරේ එන එක. 19 පහතින් දැක්වා ඇති මුදුකාංග අතරින් ශ්‍රව්‍ය සංස්කරණ මුදුකාංගයක් වන්නේ කටහඬ පමණක් හදන්න පාවිච්චි කරන software එකක් තියෙනවා අතන. නෑ Audacity වලින් කරන්නේ හඬ විතරක් හදනවා සින්දු හදනවා මියුසික් නේද? මියුසික් එක්ක කම්බයින් කරලා සින්දු හදන්න පුළුවන් වුණා. කටහඬ සම්බන්ධ දේවල්. එහෙනම් ඕපන් ෂොට් වලින් මොකද්ද කරන්නේ? වීඩියෝ නිර්මාණය, වීඩියෝ සකස් කිරීම. ඕපන් ෂොට් වල ඉස්සරහා ලියා ගන්න වීඩියෝ සකස් කිරීමක් කරන්න. MS Word වලින් ලියවිලි සකස් කරනවා. ලියකියවිලි ප්‍රශ්න පත්‍ර හදනවා. සුබ වැතුම්පත් ආරාධනා පත්‍ර අන්න ඒ වගේ ඒවා. ලියකියවිලි කාර්යයන්. Photoshop වලින් මොනවද කරන්නේ? පින්තූර හදනවා. Photoshop වලින් කරන්නේ පින්තූර හදන එක. Photoshop වලින් කරන්නේ පින්තූර හදන එක. හරි. ඒවා යටින් ලියා ගන්න අමතර කරුණු. 20 මේ රූපයේ දක්වා ඇති මෙහෙයුම් පද්ධතිය හඳුන්වන්නේ මොන නමෙන්ද කියලා අහනවා. Windows විසරෙන්නේ Windows 20ට උත්තරේ 2. එකකට දෙක බැගින් 20 මාර නම් 40යි. එකකට දෙක බැගින් 20 මාර නම් 40යි. හරි. දෙවෙනි කොටසේ මෙතන දෙනවා වරහන් ඇතුලේ උත්තර. ඔයා කරන්න ඕනේ එව්වා ආදානද, ප්‍රදානද, ආචායනද, sannivedana කියලා දාන්න ඕනේ.
එහෙනම් අපි පළවෙනි එකෙන් ඉඳන් පටන් ගමු. මොඩමය. මොඩමය මොකද්ද? මොඩමය ඇවිල්ලා sannivedana. ඔව් මොඩමය ඇවිල්ලා sannivedana උපාංගයක්. මොඩමය ඇවිල්ලා sannivedana උපාංගයක්. ඔව්. මේ මොඩමයනේ. මොඩමය. හරි ඊළඟට මයික්‍රොෆෝනය. මොකද්ද? ආදාන උපකරණයක්. ඔව්. මයික්‍රොෆෝනය ආදාන උපකරණයක්. ශබ්ද විකාශකය ප්‍රතිදාන උපකරණයක්. ශබ්ද විකාශනය ප්‍රතිදාන උපකරණයක්. පෑන්දාවකය ආචාන උපක්‍රමයක්. පෑන්දාවකය පෑන්දාවකය. CD එක CD එක අයිති වෙන්නේ ආචාන උපක්‍රම ගණයට. CD එක ඉන්නේ ආචාන උපක්‍රම ගණයට. රවුටරය sannivedana උපකරණයක්. sannivedana උපකරණයක්. වෙබ් කැමරාව හරි. ඊළඟට වෙබ් කැමරාව මොකද දෙන්නේ? ආදාන උපකරණ ගණයට. හරි. ඊළඟට සංදර්ශකය ප්‍රතිදාන උපකරණයක්. ප්‍රතිදාන උපකරණ. ඊළඟට ස්කෑනරේ. අන්න හරි. ස්කෑනරේ ඉන්නේ ආදාන උපකරණ ගණයට. මේක ඉංග්‍රීසි වචනේ මොකද්ද? ස්කෑනරේමයි. ඔව්. සිංහල වචනේ සුපරීක්ෂකනේ. හරි. ඊළඟට බ්ලූරේ. ඔව්. ආචායන. බ්ලූරේ ආචායන. මුද්‍රණ යන්ත්‍රය ප්‍රතිදාන. ප්‍රතිදාන මුද්‍රණ යන්ත්‍රය කියලා දානවා නේ. මුද්‍රණ යන්ත්‍රය. ඊළඟට ජාලාතුරු මූණත් කාඩ්පත NIC එක sannivedana. NIC එක එන්නේ sannivedana වලට. ඊළඟට DVD එක ආචායන. DVD එක එන්නේ ආචායන. DVD එක එන්නේ ආචායන. ඊළඟට මූසිකය ආදාන වලට නේද? මූසිකය එන්නේ ආදාන වලට. ඊළඟට බහුමාධ්‍ය ප්‍රක්ෂේපණ යන්ත්‍රය ප්‍රොජෙක්ටර් එන්නේ ප්‍රතිදාන උපක්‍රම ගණයට. ඔයාලා සිංහල වචනමයි ලියන්න ඕනේ. ඔය යට තියෙන එකමයි ලියන්න ඕනේ ප්‍රොජෙක්ටර් කියලා. හරි. ඊළඟට දුරතැටිය ආචායන. දුරට තැටිය ආචායන. ඊට පස්සේ යතුරු පුවරුව ආදාන. යතුරු පුවරුව වෙන්නේ ආදානට. ස්විච් එක මොකේද දෙන්නේ? ඔන්න අලුත් දෙයක්. sannivedana වලට එන්නේ. sannivedana වලට. කම්පියුටර් සම්බන්ධ කරන්න ඕකේ. කම්පියුටර් තවත් කම්පියුටර් සම්බන්ධ කරන්න ස්විච් එකෙන්. ස්විච් එකෙන්. ඊළඟට හෙඩ්ෆෝන් එක ප්‍රතිදාන වලට එන්නේ. හෙඩ්ෆෝන් එක එන්නේ ප්‍රතිදාන වලට. හෙඩ්ෆෝන්ස් එන්නේ. ඊළඟ තීරුකේත කියවනේ ආදාන. බලන්න තමන් උත්තර හරිද කියලා චෙක් කරගන්න වැරදි නම් හදාගන්න.
මකන්නද? හරි. දැන් තියෙන්නේ මොකද්ද? නිසි පරිදි පරිගණකයේ ක්‍රියා විරහිත නොකළහොත් පරිගණකයට හානි සිදු වේ හැකිලු. පරිගණකයේ ක්‍රියා විරහිත කරන ආකාරය අනුපිළිවෙල ලියන්නලු. ඒ කියන්නේ අනුපිළිවෙල දාන්නයි තියෙන්නේ මේකේ. ඉලක්කම් වලින්. අනුපිළිවෙල දාන්න තියෙන 1 2 3 4 5 මොකද්ද කියලා දාන්න. ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? කටයුතු කරමින් සිටින වැඩසටහනෙන් ඉවත් වීම. එකටම කරන්න ඕනේ අන්න ඒක. එකටම කරන්න ඕනේ C එකේ තියෙන එක. 2 වසා දැමීමේ විධානය ෂට්ඩවුන් විධානයේ තේරීම. අන්න ෂට්ඩවුන් විධානයේ තේරීම. එහෙනම් ඒක තමයි 2. ඊළඟට නිර්බාධක සංදර්ශක ක්‍රියාවලියට කිරීම. ඔව් නේද? අපිට ඊළඟට ගන්න වෙන්නේ සංදර්ශකයේ ක්‍රියා විරහිත කිරීම. ඊළඟට UPS එක ක්‍රියා විරහිත කිරීම. ඊළඟට විදුලි බලය සැපයූ ස්විච් ක්‍රියා විරහිත එහෙනම් ඒක තමයි 5. එහෙනම් උත්තර ඕඩරේ වෙන්නේ 4 3 1 2 5. 4 3 1 2 5. 4 3 1 2 5. 4 3 1 2 5. හරි. ඊළඟට කියනවා මොකද්ද? රෝමිලකන් දෙකේ කියනවා පරිගණකයට මුරපදයක් ලබා දීමේදී සැලකිලිමත් විය යුතු කරුණු 3ක් ලියන්න කියලා. පළවෙනි එක තමයි මොකද්ද? මුරපදයේ සකස් කිරීමේදී කැපිටල් අකුරු සංකේත සහ ඉලක්කම්. හරි? ඉලක්කම් භාවිතා කරමින් මුරපදයේ සකස් කිරීම. ඒක තමයි එක. දෙක මොකද්ද? මුරපදයේ දිග අනුලක්ෂණ ප්‍රමාණය 8කට වඩා වැඩි වීම. මුරපදයේ දිග අනුලක්ෂණ 8කට වඩා වැඩි වීම. ලියා ගන්න පේපර් එක ගාවම. තුන හැමෝම ලියා ගන්න. පොඩිවට ලිව්ව හැකි. තුන්වෙනි එක මොකද්ද? අන්න හරි. කෙනෙකුට වෙනත් අයෙකුට පහසුවෙන් අනුමානය කළ නොහැකි මුරපදයේදීම නම ගම ආදිය යොදන්නේ නැහැ. නම ගම ජාංගම දුරකථන අංකය ජාතික හැඳුනුම්පත් අංකය යොදන්නේ නැහැ. එහෙනම් කෙනෙකුට පහසුවෙන් අනුමානය කළ නොහැකි මුරපද තමයි යොදන්න ඕන. තව එකක් මොකද්ද? මුරපද ඉඟි භාවිතා කිරීම. පාස්වර්ඩ් හින් කියලා කියනවා. ඔන්න ඔය හතරෙන් තුනක් තිබ්බනම් ඇති. තුනේ මොකද්ද කියන්නේ? පරිගණකයේ භාවිතයේදී පවත්වා ගත යුතු නිවැරදි ඉරියව් දෙකක් ලියන්න. ඔව් පරිගණකයේ භාවිතා කිරීමේදී මොකද්ද? ඔව් කොන්ද කෙලින් තබා පුටුවේ ඇඳට හේතු වී භාවිතා කිරීම. තව තව එකක් තමයි පරිගණක තිරයත් ඇසත් අතර දුර අඟල් 18ත් 28ත් අතර පවත්වා ගැනීම. තව මොකක්ද? දෙකයිනේ අහන්නේ නැත නේද? ගොනුවක ප්‍රධාන කොටස් දෙක නම් කරන්නලු. නෑ ගොනුවේ නමයි ගොනුවේ දිගුවයි. ගොනුවේ නමකමා ගොනුවේ දිගුව. ඒක තමයි ගොනුවක ප්‍රධාන කොටස් දෙක වෙන්නේ. ඊළඟට කියනවා 3 2කට මොකද්ද? පරිගණකයෙන් සිදු කරගත හැකි කාර්යයන් 3ක් ලියන්නලු. 3ක් නෙමෙයි කොච්චර තියෙනවද නේ? ගීත වලට සවන් දීම නේද? අය මොනවද? අධ්‍යාපන වැඩසටහන් නැරඹීම, අන්තර්ජාලයේ භාවිතා කිරීම, සිතියම් නිරීක්ෂණය, චිත්‍රපට නැරඹීම, තව පරිගණක ක්‍රීඩාවල යෙදීම, තව දුරස් ඔන්ලයින් පන්ති වලට සහභාගී වීම, ගොඩ තියෙනවා නේද? රූපවාහිනී නැරඹීම, අතපසු වූ පන්ති වලට නේ අතපසු වූ පන්ති වල රෙකෝඩින් නැරඹීම, තව ගුවන් ටිකට් පත් නේද? ගුවන් ටිකට් පත් වෙන් කරවා ගැනීම, භාණ්ඩ ඇනවුම් කිරීම, මොන ගොඩ තියෙනවා ඉතින් අහන්න. ඔව් ඉතිහාසය සම්බන්ධ කරුණු සෙවීම, පවතින ගැටලු වල පිළිතුරු සොයා ගැනීම, කෘත්‍රිම බුද්ධිය ඔස්සේ පවතින ගැටලු වලට පිළිතුරු සොයා ගැනීම. තුනයි අහන්නේ. හරි. දැන් යම් මූසිකයේ කොටස් නම් කරන්න තියෙන්නේ. මවුස් එකේ කොටස් නම් කරන්න තියෙනවා ඔයාලට. මවුස් එකේ කොටස් තුන. මොනවද ඒ කියන්නේ?
right click නොහොත් දකුණු බොත්තම ඔව් right click නොහොත් දකුණු බොත්තම B කියන්නේ left click නොහොත් වම් බොත්තම left click නොහොත් වම් බොත්තම left click left button C කියන්නේ මොකද්ද scroll wheel එක scroll wheel එක scroll wheel C කියන්නේ scroll wheel scroll කිරීමේ රෝදය scroll කිරීමේ රෝදය හරි 4 මෙහෙයුම් පද සඳහා උදාහරණ දෙකක් ලියන්න දෝ Windows Ubuntu. ඔව් Windows Ubuntu Mac OS Fedora Red Hat Linux ඔය සේරම මෙහෙයුම් පද තමයි හරි Windows. මේක වෙනයි මේක වෙනයි මේ රුමිලකන් දෙක මේ පරිගණකය පාවිච්චි කරලා කරන කාර්යය මවුස් එක කොටස් නම් කරන්න තියෙන්නේ ඒක නේද ඊතල ගහලා තියෙන්නේ හරි හරි නේද ඔන්න OS ටිකක් දැම්මම ඒ ටික බලලා ලියා ගන්න ඊළඟට තියෙනවා මොනවද සුදුසු වචන යොදා හිස්තැන් පුරවන්න තියෙන්නේ ඔය යට වරහන් ඇතුළේ උත්තර තියෙනවා maximize save close open ඔයාට තියෙන මේ වචන ආරම් මෙවුවා පුරවන්න ගුණයක් සුරැකීම හිස්තැනක් විධානයක් යොදා ගනි මොකද්ද save එහෙනම් පළවෙනි හිස්තැනට එන්නේ save පළවෙනි හිස්තැනට එන්නේ save දෙවෙනි එක නිර්මාණය කරන ලද කවුළුවක් විශාල කිරීම Maximize. maximize තුන්වෙනි එක ගබඩා කර තිබූ ගොනුවක් විවෘත කිරීම open හිස්තැනක් මගින් විවෘත කර තිබූ කවුළුවක් වසා දැමීම සිදු කළ හැක close හරි